මගේ සැමියා නිහතගේ අම්මා මට කරපු දේවල් ඇත්තටම මට හිතා ගන්න බැහැ. දරුවෙක් නිසා මේ වගේ දෙයක් වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. මාස ගාණක් කාමරයක තනි වෙලා මගේ මුළු ඇඟම ඉදිමෙනකොට මට ඒක දරා ගන්න බැරි වුණා. අවුරුදු 36ට පාතබන ශලනි තාරකා ගැන ඉතාමත් සංවේදී පුවතක් ඇයි මෙලෙස පුවත්පතකට ප්‍රථම වරට හඬ අවදි කර තිබුණා. උපුටා ගැනීමක්. නිහතයි මමයි කසාද බැඳලා දැනට අවුරුදු 3ක් වුණාට මං කසාද බැඳේ කෙල්ලෙක්ගේ ජීවිතේ හොඳම කාලය ගෙවුණාට පස්සේ කියලා මම දැන් ගොඩක් දුක් වෙනවා. දැන් මට අවුරුදු 36ට ලබන්නේ. දරුවෙක් නිසා මෙච්චර වේදනාවක් විඳින්න වෙයි කියලා මම මගේ ජීවිතේටවත් හිතුවේ නැහැ. මේ හැමතේම තාමත් මට හීනයක් වගේ. සමහරක් දේවල් ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි. මං ශාරීරිකව පවා වෙනස් වෙලා මගේ මුළු ඇඟම මහත් වුණාට ඒ ගැන කිසිම කනගාටුවක් නොවි මං කාලය ගත කළේ පැටිය වෙනුවෙන් හරිම හිතේ සතුටින් වගේම කැපකිරීමෙන්. ඒත් දරු කැක්කුමයි දරුවෙක් කුසේ ඉන්නවා කියන දේ ගැහැණියෙක්ට සමහර වෙලාවට ඉතාමත් වේදනාකාරී පීඩනයක් වෙනවා. ඒ වේදනාව කොච්චරද කිව්ව මට උහුල ගන්න බැරි තරම් මගේ මුළු ජීවිතේම පවා ස්ට්‍රෙස් එකක් වුණා. නෑදෑයෝ මිනිස්සු කියන කතා අහගෙන මෙච්චර කල්මල් නිහඬව ඉවසගෙන හිටියේ මමත් ගැහැණියක් නිසා මිසක් හිතේ හයියකට නෙවෙයි. හිතක් පපුවක් නැති මිනිස්සුයි නෑදෑයෝයි මට දරුවෝ නෑ කිය මගේ හිත රිද්දනකොට මට ඇත්තටම ආසාවෙන් ආදරෙන් දරුවෙක් හදන එක පවා ඔළුවට වදයක් වුණා. නිහතයි නිහතගේ අම්මයි තමයි ඇත්තටම මගේ මානසික මට්ටම හදලා මාව මේ තැනට ගෙනාවේ. මම ඉල්ලන්නේ ගැහැණියෙක්ට කොච්චර වයස වුණත් දරුවෙක්ව බිහි කරාද නැද්ද කියන එකෙන් ඒ ගැහැණියව මනින්න එපා කියලයි. ඒක හරිම පව් වැඩක්. උපුටා ගැනීම අවසන්.